සමලි. මේ මොනවද අපි හදන්නේ? රාගුවල. අද අපි රයිස් එකක් තමයි හදන්නේ හිටියේ. සචින් මොන කෑම එකකට කන්වර්ට් කරයිද දන්නේ නැහැ ඒක. මොනවා කඩේකින් අපි ෆස්ට් ඔෆ් ඕල් ගත්තා අපි රාබු ගෙඩියක් ගත්තා. මේ මෙතන කපන්නේ රාබු. ඊට පස්සේ තියෙනවා ගංජා වගාවේ නෙලාගත්ත සුපිරිසිදු ගංජා පොළ. අර මේ බාස්කට් ඊට පස්සේ කොමාරි. බාස්කට් එකක් ලයිට් බාස්කට් එකක් ගත්තා ඉතින් වල්ල වට කැපේ. ඒ බාස්කට් වට්ටක් පණුව මේ බිනවට කිව්වේ ෆ්‍රෙෂ් මිල්ක් මොනවද දැන් නයින්ගේ අරවා කොරපතු වලින් සාදාගත් කසිය වැකටයක් විශේෂ මගේ ලාම්පුද කියනවා. අරවා අයියගෙන් ගෙනාවා මේ කැලේ ඉන්න අයියගෙන් මොකද දැන් පොඩු no chicken කියලා හිතුවට මේක no chicken නෙවෙයි සුක්කට යන්නේ. ගල් කෙට් ගිහනේ රාබු ගන්නවා. ඉතින් අපේ සචින් උයනවා අපි හැම රූම් එකකම ඉන්න ඕන වෙද මහත්තයා අද අපිත් එක්ක ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ හින්දා අපි බලමු ඉස්සරහට මොකක්ද දෙන්නේ කියලා. හරි මේ බලන්න හොලාගෙන හයි. ඉතින් අපි හාල් එක ගහලා තමයි තියෙන්නේ. ඊට දෙයක් ගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට ගිහලා ඕනර කරපු ගුලියක් දිගට බලමු මොනවද තියෙන්නේ කියලා. The massive unboxing video එකක් යනවා. මටත් මක්කයි ඔය කරන්නේ අර කැරට් කන්න දෙන්නේ නැහැ. අඩෝ සජි මුට කැරට් කෑල්ලක් දීවා මු හිඟා ගන්නවා බං මේ අරකින් කැරට් ටික වටේ නඩපෙන්න මෙන්න අපි පණුව ටික දැන් මැරෙන්න දාලා තියෙන රෑ කෑම එකට ගන්න. මැරෙනකම් වතුර පොම්බලා අපේ මේක ලයිට් එක ටිප් එක වන්දලා තියෙනවා. ඇදිලා තියෙන්නේ. අසා. දැන් හරිය හැන්දක් නෑ අලුයි. එහෙනම් අපි අලුතෙන් හැන්දක් හදාගන්න. හොයාගන්න. අපි රෙන්ට් එකට ගත්තා. අපි අර මැරිච්ච පණුව ටික අපි එම්බම් කරන්න තමයි හදන්නේ. පටන් ගන්නවා කියන්නේ. දැන් එක තමයි දාපන් අපි පණුව ටික බැද ගන්න යන්නේ. බීල පපල මම එතෙන් ඉසුයි. එහෙම දාන්නේ නීදලා. හරි පොඩ්ඩක් කියන්න මේ සචින රයිස් එකට දාපුවා. සීනි දැම්ම මුලින්ම after that දැම්ම ගම්මිරිස් මැරිනා වැඩේ කියලා පොර ඊට පස්සේ නැවතත් සීනි දැම්ම පොර නැවතත් ගම්මිරිස් දැම්මා කන්ෆියුස් උංග බුංග වෙලා තියෙනවා අර කියන එක නිතරම කියන එක අර ෆයිනල් අවුට්පුට් එක දකින්නකම් ජඩ් කරන්න එපා කියන අපි බලමු. අන්න එක බත් නේ බේරි වෙච්ච ගතිය පේනවද එක වාදනයක දැන් පළාදු දාගත්තා පවලන්ත
තියෙන විදිහට කරන්න. ඒක රහදන්න. අපේ ඉසුරු ගෙනාවු මේ සෙවන කළ පොඩ්ඩක් අපි දාගන්නවා මේකට. රයිස් එකේ පාට ගැන කමෙන්ට් එකක් දෙන්න ලයිව්. පාට ගැන මොකද විදිහට? දුර්වර්ණ වෙලා. මේ අල්ලගන්නේ මේ රයිස් දැන් නෙමෙයිනේ අපි පටන් ගන්නවා කිව්වනේ. අපි අලුත් ගානක් තමයි හදන්නේ. අපිට තියෙන සම්පත් එක්ක අපි මේ පාරකට තමයි මේ හාල්ලේ දෙපාරකට තමයි අපි මික්ස් කරගත්තේ. මේකට අපි අලුතින් නමක් දාන්න ඕනේ. ඒ